ඔන්න ඉතින් මම අදත් ආව පොඩි මිනි ව්ලොග් එකක් කරන්න. එතකොට මේ අද මට මේ කියන්න උවමනාවක් තියෙනවා මේ ඒ කියන්නේ පොඩි කාරණා තුනක් ගැන කතා කරන්න තමයි ආවේ. එතකොට පළවෙනි කාරණය තමයි අද මේ ඔය සමහර අය ගොඩාක්ම අහන ප්‍රශ්නයක් තියෙනවා මගෙන් ඔය මැසේජ් කරලා WhatsApp කරලා එහෙම මේ කොහොමද මේ ගෙඩි ලෙඩේට බෙහෙත් කරන්නේ මොනවාද ඔයා කරන බෙහෙත් මේම කියලා. එතකොට මට කියන්න ඕනේ ගෙඩි ලෙඩේ මං හැමදාම කියනවා වගේ ලෙඩ එන්න කලින් අපි පරිස්සම් වෙන එක තමයි හොඳම දේ. ලෙඩක් ආවට පස්සේ හොඳ කරගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. ඊට වඩා ලේසි එන්න කලින් අපි මේ සත්තුන්ව පරිස්සම් කරන එක. එතකොට දැන් මම කියන්නම් ගෙඩි ලෙඩේට මේ හරියනම මේ බෙහෙතක් ඒ කියන්නේ ඇවිල්ලා තියෙනවා නම් මම කරන මේ ඒ කියන්නේ මම කරන ලේසිම වැඩේක් මම කියන්නම්. එතකොට ඒක මම කරන විදිහත් පෙන්නන්නම්. මේ ගෙඩි ලෙඩේට මම කරන දේ මම කරන්න පොඩි සිම්පල් දෙයක්. මේ ඊට වඩා ඇඩ්වාන්ස් ගොඩක් මේ දේවල් තියෙනවා බෙහෙත් වර්ග. ඒ වුණාට මම මේ කරන්නේ ඔය පෙති කරල් දෙයිලා මේව කරන එක නෙමෙයි. මම ඇත්තටම කරන්නේ ගෙඩි ලෙඩ හැදුනට පස්සේ මම පොඩි මේ ගෙදර තියෙන දේවල් වලින් හදාගෙන මේ කරන දෙයක් තමයි මම කරන්නේ. මට ඒ වැඩේ සාර්ථකින්ද මං අනිත් දේවල් වලට ගියේ නෑ තාම. එතකොට මේ ඒකයි මං අනිත් දේ තමයි ওই ගෙඩි ලෙඩ ගොඩක් වෙලාට එන්නේ පැටවුන්ට හින්දා මං පැටවුන්ට සාමාන්‍යයෙන් ওই බෙහෙත් වැඩිය දෙන්න කැමති නෑ. ඒ කියන්නේ ඔය කරල් එතකොට පෙති වගේ දේවල් මං වැඩිය පැටවුන්ට ගිල්ලවන්න කැමති නෑ. මොකද මේ අර මිනිස්සුන්ට වගේම තමයි අපි දැන් පොඩි ළමයිටත් බෙහෙත් වර්ග දෙන්නේ නෑනේ ඩොක්ටර්ස්ලා. අර ඒ වගේ තමයි පැටවුන්ටත් බෙහෙත් වර්ගේම සැරයි ටිකක්. ඒ කියන්නේ එයාලගේ තාම අර ශරීර ශක්තිමත් නැහැනේ. ඒකින්ද අර එයාලට මේ ප්‍රතිශක්තිකරණය ගොඩාක්ම අඩුවින්ද මේ එයාලට අර බෙහෙත් වර්ග දුන්නම සමහරලාකට සමහර පැටවුන්ට අවුල් යනවා. ඒකින්ද මම ගිල්ලෝන මේ බෙහෙත් වර්ග වැඩිය දෙන්නේ අමාරුම ලෙඩක් ආවොත් විතරයි මේ වගේ දේවල් වලට යන්නේ. ඉතින් මේ මම දැන් කියන්නම් කොහොමද මම ඒ ගෙඩි ලෙඩේට කරන්න කියලා. මම දැන් ඔයාලට පෙන්නන්නම් ඒක හදාගන්න අපිට මොනවද ඕනි කියලා. එතකොට මේ තියෙන ගෙදර හදාගත්ත කහ ටිකක් මේ පොඩ්ඩක් පාට වෙනස් වෙලා තියෙන්නේ. මේ ගෙදර මේ පොඩ්ඩක් ඒක කර වෙලා මේ ඒකේ හින්දා තමයි පොඩ්ඩක් පාට වෙනස්. ඒක ගණන් ගන්න එපා. ඔයාලා ගෙදර උයන්න ගන්න කහ එක උනත් ගන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න මේ ගෙදර හදාගත්ත කහ ටිකක් තියෙන්නේ. ඒක ගැන ඔයාලා හිතන්න එපා. මේ ඔයාලගේ අම්මා උයන්න ගෙන ආපු තියෙනවනේ ඒව හරි දාන්න. ඊට පස්සේ මේ මෙන්න මේ වගේ මම ටිකක් දාගන්නවා. ඊට පස්සේ ලුණු තියෙනවා. ඊට පස්සේ ලුණුත් මේ වගේ ප්‍රමාණයක් දාගන්නවා. ඊට පස්සේ පොල් තෙල් ටිකක් ගන්න. පොල් තෙල් නැත්තම් ඔයාලා මේ දාන්න බැරි වුණොත් මේ වතුර දැම්මත් කමන්නේ. මම පොල් තෙල් ටිකක් දාගන්නවා. මේ ඊට පස්සේ ඕක හොඳට කලවම් කරගන්න. පේස්ට් එකක් වගේ එන මට්ටමට ගන්න. මේ කහ එකේ පාට ගැන ඔයාලා හිතන්න එපා. මේක මේ ඔයාලා ගෙදර තියෙන මේ උයන්න කියන කහ එක ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය වගේ පේස්ට් එකක් වගේ එන මට්ටමට ගන්න මේ වගේ. ඊට පස්සේ ඔන්න මම මේ පරයි පැටියෙක් ගත්තා. මේ ඇත්තම කියන්න ඕනේ මේ මගේ කූඩුවේ පරන්ට නම් ගෙඩි ලෙඩ නැහැ. කකුල් වලවත් කොයිවක්වත් ඒකින්ද මට ගෙඩි ලෙඩ හැදිච්ච එක්කෙනෙක්ව ගන්න බෑ. මේ මම මේක ඔයාලට පෙන්වන්න ඕනේ ඉඳ දැන් කූඩුවේ ඉන්න පැටියෙක්ව ගත්තා. ඉතින් දැන් මේ ඉන්නේ මේ පැටියා. දැන් මම මේ ඔයාලට කරන විදිය පෙන්වන්න. අර පේස්ට් එකෙන් ටිකක් ගන්න. අරගෙන මේ විදියට ගෙඩි තියෙන තැන් වලට ගන්න. ගෙඩි තියෙන තැන් වලට මේ විදියට පොඩ්ඩක් මේ අතුල්ල ඉන්න ඇඟිල්ලේ. හරිද? ඒ කියන්නේ පොඩ්ඩක් මේ ඔය අත ගගා ඉන්න පොඩ්ඩක් තද වෙන්න අත ගන්න. ගොඩාක්ම තද වෙන්න නෙමෙයි. සාමාන්‍ය ගානකට අතේ මේ බැලන්ස් ගානකට ගහගන්න. මේ කියන්නේ ඔයාලගේ අතට තේරෙනවනේ. පොඩ්ඩක් මේ විදියට ඒ ගෙඩි තියෙන තැන්වල මේ වගේ ගහගන්න. දැන් මෙයාගේ ගෙඩි නැති වුණාට ඔයාලේ සත්තුන්ගේ ගෙඩි තියෙන සත්තුන්ගේ මේ විදියට කහ ගහන්න. මේ සාමාන්‍ය විනාඩි 2-3ක් වගේ මේ වැඩේ කරන්න. විනාඩි 2-3ක් මේම ගෙඩි තියෙන තැන්වල ඒ පේස්ට් එක අරන් ගහගන්න. මේ එතකොට ඕම ගහගත්තට පස්සේ
මේක සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් වගේ කරාම මේ සාමාන්‍යයෙන් ගෙඩි ටික වේලිලා යනවා. මේ හැමදෑම දවසකට එකපාර ගානේ දවස් 3-4ක් ගහගන්න. එතකොට මේක වේලලා යනවා. මේ ওই විදියට මේ පේස්ට් එක අරන් විනාඩි 2-3ක් ගහගන්න. එතකොට හරි. එතකොට මං අද කිව්ව දෙවැනි කාරණය තමයි මම මේ කියන්න තියෙන මම දැන් අර කිව්වේ ඔයාලට කලින් අර මේ දේවල් සතුන්ට දෙනවා කියලා මම දැන් ඔයාලට පෙන්නන්නම් දෙවැනි කාරණේ විදියට මොනවාද මේ දේවල් මම මොකටද මේ දවස්වල දෙන්නේ කියලා. දැන් මේ දවස්වල වැස්සනේ. එතකොට වැස්ස එකට මම දෙන දෙයක් තමයි මේ පොලිඩොක්සින් එක සතුන්ට. පොලිඩොක්සින් එක ඒ කියන්නේ ලෙඩ නැති සතුන්ට එහෙම දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලෙඩ තියෙන සතුන්ට තමයි මම මේක දෙන්නේ. එතකොට ලෙඩ තියෙන සතුන්ට දෙනවා කියන්නේ ඒක තියෙන නියමිත ප්‍රමාණය. ඒ ප්‍රමාණවල වලට සතුන්ට වතුරත් එක්ක දාලා බොන්න දෙනවා. එතකොට මේක හොඳ බෙහෙතක්. ඇත්තටම අඩු ගානට තියෙන හොඳම බෙහෙතක් මේ සෙම ලෙඩවල් වලට. එතකොට මේ ඔය සෙම විඳ හදන එක જાතිය වෛරස් තියෙනවනේ. අන්න ඒ වෛරස් වලට මේක හොඳටම වැඩ කරන එකක්. එතකොට මම මේක තමයි මේ දවස්වල පාවිච්චි කරන්නේ. මේක රුපියල් 360යි. මේකේ ලොකු බෝතලේ තියෙනවා. මේක මේ පොඩි එක 360යි. මේක ඔයාලට ගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍ය රුපියල් 1200ක් වගේ ඇතුළත 1100 200ක් ඇතුළත මේ ඔක්කොම දේවල් වලට ගන්න පුළුවන්. මේක 360යි. එතකොට මේක ඔයාලා සෙමට දෙන්න තියාගන්න. සාමාන්‍ය සත්තු පොඩ්ඩක් ඔයාලට තේරෙනවනේ මේ පුම්බගෙන එනවා මේම සෙම හින්දා ඒ වගේ එකක් කියලා. එතකොට ඔයාලා කරන්න ඕනේ මේක දවස් 3-4ක් දෙන්න වතුරත් එක්ක දාලා මේ කූඩුවටම දෙන්න ඒත් කමන්නේ. මේ කියන්නේ එකෙක් දෙන්නෙට නැතුව සාමාන්‍යයෙන් කූඩුවේ සත්තු 4කට 5කට විතර ඔයාලට පේනවා නම් මේම සෙම ලෙඩක් තියෙනවා කියලා. මේක මේ කූඩුවේ සත්තු ඔක්කොටම දෙන්න. මෙයා අවශ්‍ය ප්‍රමාණය දාලා තියෙනවා ඒකේ බෝතලේ. එතකොට ඒ ප්‍රමාණයට අරන් මේ හරියට මේ බලලා ඒ ප්‍රමාණයට වතුර ටික දාලා මේ ඔයාලා දෙන්න ඒක. එතකොට මේ ගොඩක් ලෙඩ අඩු වෙනවා මේ දවස්වල. එතකොට එන සෙම ලෙඩ ටික මේ වැස්සත් එක්ක. එතකොට චික්ටොනික් එක මේ දෙන්න සතුන්ග ප්‍රතිශක්තිකරණේ ඒ හැම දෙයකටම හොඳ එකක් තමයි මේ විටමින් එක. එතකොට මේක මේ සතුන්ට දෙන්න ඇත්තටම පරවියන්ට විතර නෙමෙයි කුකුලන් පැටවුන්ට ඒ ඔක්කොටම දෙන්න පුළුවන් බෙහෙතක් මේක ඇත්තටම හොඳ එකක්. මම ඒ කාලේ ඉඳන්ම පාවිච්චි කරන එකක්. මේක මම සාමාන්‍යයෙන් පාවිච්චි ගන්නවා නම් අවුරුදු 10කටත් වැඩි මේක සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්න අරන්. එතකොට මේක මම දිගටම පාවිච්චි කරපු එක. මේක සාමාන්‍යයෙන් ඔයාලගේ සතුන්ට සතියකට දෙපාරක් වගේ දෙනවා නම් හොඳටම හොඳයි. මේක වතුරට දාලා හැම සතෙක්ටම දෙන්න මේක. ඒ කියන්නේ ලෙඩකට දෙන එකක් නෙමෙයි හැමෝටම දෙන මේ විටමින් එකක් විදියට දෙන දෙයක්. එතකොට මේක මේ සතියකට දෙපාරක් වගේ සතුන්ට දෙන්න වතුරත් එක්ක. එතකොට ඔයා මේ කලින් දීලා නැත්නම් ඔයා පළවෙනි පාර දෙනවා නම් මේක ඔයා තනිකර වතුරට මේ දාලා දෙනකොට මේක එක දිගට දවස් 5ක් දෙන්න. එක දිගට දවස් 5ක් විතර දෙන්න මේක ඔයා පළවෙනි පාරට දෙනවා නම්. නැත්නම් ඔයා මේක දීලා තියෙන සතුන්ට සැරෙන් සැරේ දෙන එක ගන්න ඔයා කොහොම හරි මේක වැඩියෙන් මං කියන්නේ මේක මේ හැමදෑම දුන්නත් කමන්නේ උනාට මම කියන්නේ හැමදේම සතුන්ව බෙහෙත් වලටම හුරු කරන්න එපා. ඒක හින්දා මං කියන්නේ සතියකට දෙපාරක් දුන්නම ඇති මේක. මොකද මේ සත්තු ඊට පස්සේ බෙහෙත් වලටම හුරු වෙනවා. ඊට පස්සේ මේ තියෙන සෙල්විටි එක මම මේක සාමාන්‍යයෙන් මාස 3කට පාරක් විතර සත්තුන්ට දෙනවා. මාස 3කට පාරක් වගේ ගෙනත් දෙනවා මේක මේ සෙල්විටි එක මම මේ දවස්වල මේකත් දෙනවා. මේක වෙන්නේ ඊ විටමින් එකක් සත්තුන්ට. ඉතින් මේ වගේ දේවල් ඔයා සත්තුන්ට දෙන්නේ. එතකොට ඇත්තටම ලෙඩ වෙන එක අඩු වෙනවා. එතකොට මම ඊට අමතරව රැනිකට් එක මේ සතුන්ගේ අර ඇඟේ ඉන්න පරපෝෂිතයන්ට එම මේ ඔය මැක්කෝ එම ඉන්නේ ඒ වලට දෙනවා. ඉතින් ඔයාලා මේ වගේ ට්‍රීට්මන්ට් සතුන්ට කරාම ඇත්තටම ලෙඩේන එක පාලනය කරගන්න පුළුවන්. ඔය ගෙඩි ලෙඩ ඒ වගේ දේවල් ඉන්නේ මේ හරියට වැඩේ කරොත්. මේ ගොඩක්ම දේ තමයි ඔය කට්ටිය පිටින් ගෙන සත්තු එකපාරට කූඩුව ඇතුළට ඔබා ගන්න එක තමයි මේ ඔයාලා ලෙඩ මේ ගේන ලොකුම මේ වැරදි විදිය. ඒ කියන්නේ ඒ දේ කරාම මේ ලෙඩ කූඩුව ඇතුලේ පාලනය කරගන්න බෑ. ඔයා කොච්චර සතුන්ට බෙහෙත් දුන්නත් මොකද පිට ලෙඩ වෛරස් තියෙන සතෙක් ඔයා කූඩුව ඇතුලට දාගත්තට පස්සේ ඉතින් ඕක තමයි මට දෙවෙනි කාරණේ විදියට කියන්න ඕනේ. එතකොට අනිත් දේ තමයි තුන්වෙනි කාරණේ. තුන්වෙනි කාරණේ විදියට මට කියන්න තියෙන්නේ මේ මම කට්ටිය ගොඩක් අහලා තිබ්බා අර පරයි පැටව දෙන්නෙක් ඇත්තටම ගිව් එකක් තියලා දෙනවද කියලා මට මැසේජ් දානවා
කමෙන්ට් කරනවා. ඉතින් මම ඒ කට්ටියට කියන්න තියෙන්නේ බොරුවක් නෙමෙයි ඇත්තම තමයි. මේ බොරුවට කියන්න ඕනේ නෑ මට ඒක. ඉතින් මම ඇත්තටම පරපැටව දෙන්නෙක් මේ දෙනවා පොඩි ගිව්වේ එකක් තියලා. මට ඇත්තටම මේ දවස්වල මම පොඩ්ඩක් විතර බිසි වෙලා ඉන්නේ. ඒකයි මට පෝස්ට් එකක්වත් දාගන්න බැරුනේ Facebook page එකට. මම ඔන්න දැන් මේ වීඩියෝ එක බලනවා නම් ඔයා දැන් ගිහිල්ලා මගේ page එකේ බලන්න. රූල්ස් ටික ඔක්කොම නීති රීති ටික දාලා page එක දාලා ඇති post එකක්. ඒකේ විදියට ඔයාලා කරන්න. ඒකේ විදියට කරපු කට්ටියගෙන් අහඹු ලෙස මම එක්කෙනෙක්ව තෝරනවා. ඒ තෝරන එක්කෙනාට මම මේ පරපැටව දෙනවා. එතකොට ඒක තමයි තියෙන්නේ. ඔයාලට මගේ page එකේ link එක මම පහලින් දාලා තියන්නම්. ඒකට ගිහිල්ලා ඔයාලා බලන්න මේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ওই ටික කියන්න තමයි මම අද ආවේ. ඔය කාරණා තුන ගැන කතා කරන්න. giveaway එක අනිවාර්යෙන් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඉතින් ඔයාලා එනම් මේ පහළ link එකට ගිහිල්ලා බලන්න. ඔක්කොම නීති රීති ටිකයි ඒ විස්තර ටික දාලා තියෙනවා. එහෙනම් කට්ටියටම සුබ දවසක්.